හරි නේද? ඇහෙනවද මාව? හරි. හරිනේ. ඇහෙනවනේ. හරියට හරි. අපි අද ගොඩක් කට්ටිය HTML පටන් ගමු කියලා. HTML කෝඩ් එක පැට්‍රිකල් එක කරමු කියලා. එහෙනම් අද HTML එක කොහොමද කෝඩ් කරන්නේ කියන එක පොඩ්ඩක් බලමු අපි. HTML එක සාමාන්‍යයෙන් යූස් කරන්නේ notepad එක යූස් කරන්න පුළුවන්. මම මෙතන යූස් කරන්නේ notepad කියන software එක වෙනකොට Visual Studio Code කියන software එක. මේකත් අපිට පුළුවන් HTML කෝඩ් එක රන් කරගන්න. මම සාමාන්‍යයෙන් යූස් කරන්නේ මේක. ඊට පස්සේ අපි මෙතන ගිහලා ෆයිල් එකක් සෙලක්ට් කරගන්න. මම එඩිට් කරන version එක. ඔයාලට මේක නෑ හැම ලොකු අවබෝධයක් ගන්න. HTML හරි. හරිනේ. මම මෙතනින්ම ගන්නම් ප්‍රිවිව් එකක් මේකේ. හරි. හරි. දැන් පේන්නේ හරියට නේ? හරි. එතකොට HTML කෝඩ් එක සාමාන්‍ය ආරම්භ කරන ටැග් එක මොකක්ද? HTML කියන ලැන්ග්වේජ් එකේ HTML ලැන්ග්වේජ් එක කියන්නේ ඇවිල්ලා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා මොකද්ද? වෙබ් ඩෙවලොප්මන්ට් ලැන්ග්වේජ් එක. ඒකට මේක රන් කරන්නේ normal software වල කියන notepad වගේ ඒක රන් කරන්න පුළුවන්. හරිද? ඒක save කරන්න ඕන notepad එකේ නම් .html කියන එකෙන් තමයි save කරන්න ඕනේ. save type එක. හරිද? මේක එහෙම ප්‍රශ්නයක් නැහැ. වෙනම ෆෝල්ඩර් හදලා ෆයිල් එක ගන්න Visual Studio Code කියන software එකේ. මුල්ම ටැග් එක මොකද්ද? HTML HTML ටැග් එක ආරම්භ කරන අවසාන ටැග් එකකුත් තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ මොකද්ද? head. හරිද? head කියන ටැග් එක අපි ආරම්භ කරලා ඊට පස්සේ close කරලා head එක ඇතුලේ තමයි දානවා අපි title කියන ටැග් එක. මේ ඇතුලේ තමයි දාන්නේ. අපි දාමු web page කියලා. හරි. දැකලා ඊට පස්සේ මෙතන හරි ඊට පස්සේ head එකෙන් පස්සේ අපි open කරන්න ඕන body කියන tag එක. අපි type කරන හැම එකම type කරන්නේ body කියන tag දෙක ඇතුලේ. හරිද? එතකොට මේ body කියන tag දෙක ඇතුලේ තමයි අපිට run කරන හැම code එකම වගේ web page එකට එන්න ඕන ටික ඔක්කොම type කරන්නේ මේ body කියන tag ඇතුලේ. ඊට අමතරව head එකේ ඒවා තියෙනවා tube එක CS හරිද? ඊට බාදින් body කියන එක තමයි අපිට සාමාන්‍යයෙන් මොළ වල type කරන එක තියෙන්නේ. ඊට පස්සේ බලමු. හරි. එතකොට අපි දැන් ටයිටල් එක දැක්කම තමයි වෙබ් පේජ් කියන එක තමයි මෙතන උඩින් පේන්නේ වෙබ් පේජ් කියලා. බාය එකේ. ඊට පස්සේ දැන් අපි අපිට කරන්න ඕන කෝඩ් එක සම්පූර්ණයෙන්ම ටයිප් කරන්න අපි මෙන්න මේ බොඩි කියන ටැග් දෙක තුලින්. ඒ කියන්නේ පේජ් එක සකස් කරන්න ඕන විදිහට හැම කෝඩ් එකක්ම එන්නේ බොඩි කියන ටැග් එක තුලින්. තව හෙඩ් කියන ටැග් තියෙනවා. ඊට අමතරව බොඩි එකේ තමයි අපි දන්න හැම එකක්ම වගේ ටයිප් කරන්න ඕන. එතකොට අපි normal විදිහට එකක් බැලුවොත් පේනවා නේද මම මෙතන ටයිප් කරද්දී output එක මෙතනින් පේනවා. This is line 1. මොකද්ද අපි paragraph එකේ මේ ඡේදයක් වෙන් කරන්න හදන tag එක. ඡේදයක් වෙන් කරන්න හදන tag එක මොකද්ද? mic on කරලා නැත්නම් message එකකට දාන්න. මොකද්ද ඡේදයක් වෙන් කරන්න හදන tag එක. HR ද HR දාන්නේ මොකටද?
BR. හරි. HR නෙමෙයි. HR දාන්නේ මොකද්ද? අර හරියට දාන්නනේ. BR ටැග් එක තමයි දාන්නේ ඡේදයක් වෙන් කරන්න. හරි. BR. BR ටැග් එකට ක්ලෝසින් ටැග් එකක් තියනවද? නැහැ. BR එකට ක්ලෝසින් ටැග් එකක් නැහැ. හරි. ඊට පස්සේ දැන් අපි ඕන ඊළඟ ඡේදයට ගන්න. දැන් මම ටයිප් කරනවා ඊළඟ ලයින් එකට ගන්න ඕනේ. දැන් අපි ඡේදයක් කඩන්න යොදන ටැග් එක තමයි BR කියන ටැග් එක. හරිද? සමිතු නෝට් එක නෝමල් ලියා ගන්නවද? මම කියද්දි ටැග් ටික ලියා ගන්න. BR ටැග් එක කියන්නේ ඡේදයක් වෙන් කරන තමයි BR ටැග් එක යොදන්නේ. හරි. දැන් ඊළඟට අපි ඊළඟ බලමු දැන් ඊට පස්සේ ටයිප් කරන එක යටට එනවද කියලා. ගියානේ. අපි BR කරලා ටයිප් කරලා අපි කෝඩ් එක ටයිප් කරේ එක ලයින් එක. ඒ වුණාට වෙබ් පේජ් එකට ගියේ ලයින් දෙකක. ඒකට BR එකකින් කරන්නේ මොකද්ද? ඡේද කඩන එක. හරිද? BR ඡේද කඩනවා. ඡේද වෙන කරන තමයි BR කියන ටැග් එක දාගන්නේ. හරි. ඊට පස්සේ මතකද හෙඩින් ටැග් එක? මට ඕන ම්ම්, මට ඕන දැන් සිම්පල් අකුරෙන් ගහගමු. ටැග් හෙඩින් ටැග් එක. මොකද්ද මාතෘකාවක් යොදන්න ගන්න ටැග් එක? මොකද්ද මාතෘකාවක් වගේ සයිස් එකට අකුරු ලොක් කරන්න ගන්න පුළුවන් ටැග් එක? හරි. H1. ඔව්, H1 තමයි ලොකුම සයිස් එක ගන්න පුළුවන්. තව තියෙනවා H1 වල ඉඳන් H6 වෙනකන් තියෙනවා සයිස් ටික. එන්න එන්න සයිස් එක අඩු වෙනවා නේද? H1 වැඩි, H2 අඩුයි, ඊට පස්සේ එන්න එන්න H6 කියන්නේ අඩුම එක. අපි මෙතනට දාමු ටැග් එක BR එක. දැන් මේ අපි සාමාන්‍යයෙන් ටැග් එක දැන් H1 කියන සයිස් එකට ලොකු කරන්න ඕන නම් අකුර H1 කියන්නේ හෙඩින් ටැග් එක කියන්නේ දැන් අපි ටයිප් කරපු වචනේට කියන්නේ ලොකු කරන්න ඕන වචනයට කලින් තමයි දාන්න ඕන ටැග් එක. ඒ ටැග් ආරම්භ කරන ටැග් එකයි ක්ලෝසින් ටැග් එකයි අතරට තමයි අපිට හෙඩින් එක යොදන්න ඕන හෙඩින් එක යොදන්න ඕන වචනේ දාන්න ඕන. එතකොට හෙඩින් ටැග් කියන එකට වම් පැත්තෙන් තමයි අපි ටැග් එක ආරම්භ කරන්න ඕනේ. එතකොට මොකද්ද හෙඩ් එක කියලා දානවා H1. ඒකට ක්ලෝස් කරන්න ඕන හෙඩින් අපි ලොකු කරන්න ඕන වචනේ පස්සේ වාක්‍යයෙන් පස්සේ H1. හරිද? තේරුණාද? හෙඩින් ටැග්. චමිත ලියාගන්න ඊළඟ එක තමයි H හෙඩින් ටැග් කියලා ලියලා H1 වල ඉඳන් H6 වෙනකන් තියෙනවා අකුරු වල සයිස් එක වෙනස් කරන්න.
HTML කරන්න බලමුනේ. පුළුවන් වෙයි. ඉක්මනට කරමු. තේරෙනවනේ කියන එකනේ. තේරෙනවද කියන එක කොහොමද අයගේ මැසේජ් මයික් ඔන් කරලා හරි කියන්නේ. තේරෙනවද? ඇහෙනවද? ඇහෙනවා. චමින්දකෝ ඇහෙනවද චමින්ද? ඇහෙනවා. ඇහෙනවනේ. තේරෙනව නේද? ඔව්. ඔයා මේ නෝට් එකක් දාගත්තත් කමන්නේ මම කියන ටැග් එක කියන්නේ. අපි එකින් එක කරමු. හරි. අපි දැන් කරේ හෙඩින් ටැග් එක. ඒතර හෙඩින් ටැග් එකේ පළවෙනි එක තමයි H1 කියන්නේ. ඊට පස්සේ තියෙනවා H2. H2 තියෙනවා. අපි ඒකටත් දැම්මොත් කොයි ගියානේ. හෙඩින් ටැග් එක. අපි ඔක්කොම ටයිප් කරන්න නැතුව ගමු H6 එක ඊට පස්සේ. තේරෙනවද සයිස් ටික? පළවෙනිම තියෙන H1 කියන ටැග් එක. ඊපස්සේ H2 තියෙනවා. ඊපස්සේ තමයි මම දැම්මේ H6 කියන එක. ඒතර එන්න සයිස් එක අඩු වෙනව නේද? අපිට H6 වෙනකන් විතරයි තියෙන්නේ හෙඩින් ටැග් ටික. ඉගෙන අකෝට සයිස් එක වෙනස් කරන්න පුළුවන් H6 කියන තැනට එකම විතරයි. හරිද? දැනට BR එක හරි හෙඩින් ටැග් එක හරි. ඊට පස්සේ අපි මොකක් හරි පැරග්‍රාෆ් එකක් පටන් ගන්නවා. පැරග්‍රාෆ් එක ඡේදයක් පටන් ගන්නවා නම් මොකක්ද ආරම්භ කරන ටැග් එක? මෙසේජ් එකක් දාන්න. අපි ඡේදයක් පටන් ගන්න කලින් යොදන ටැග් එක මොකක්ද? P. හරි. අනිත් කට්ටිය මොකක්ද යොදන ටැග් එක? ඔව් අනිත් කට්ටිය. හරි. P තමයි දාන්නේ. අපි P කියන P කියන ටැග් එකෙන් තමයි ඡේදයක් ආරම්භ කරන්නේ. ඒතකොට P කියන ටැග් එක ටැග් එකෙන් ආරම්භ කරලා තමයි අපි ඡේදයක් ටයිප් කරනවා නම් ටයිප් කරන්න ඕන. මොකක් හරි ගමන්නේ. මම ඡේදයක් සාමාන්‍යයෙන් ඔය මම නිකන් ටයිප් කරන්නේ. ඡේදයක් ආරම්භ කරන්නේ P කියන ටැග් එකෙන් පස්සේ. ඊපස්සේ ඡේද ඉවර කරන්න ඉවරයි නම් P කියන ටැග් එක ක්ලෝස් කරන්න ඕන. හරිනේ. P කියන ටැග් එක ක්ලෝස් කරන්න ඕන. එතකොට දැන් ටැග් තුනක් කරා BR එකයි heading tag එකයි P එකයි. ඊට පස්සේ බලමු. ඊට පස්සේ කලින් කිව්වනේ HR එක. HR එකේ මොකද කරන්නේ? වෙබ් පේජ් එකේ හරහා ටිකක් ගහන්නේ HR. මොකද උනේ? කළු පාටියක් ගියා නේද? පේනව නේද HR? වෙබ් පේජ් එකේ හරහා ටිකක් ගියා. අපිට ඕනම් පුළුවන් මේ HR එකට සයිස් එක වෙනස් කරලා පළල වැඩි කරන්න, දිග වැඩි කරන්න, ප්‍රමාණය කලර් එකක් යොදන්න.
පුළුවන් සයිස් කියන එකකින් ගිහිල්ලා ඒක සාමාන්‍ය ඔයලර් සිලබස් එක නෑ. ඔක HR එක වෙනස් කරන විදිහ. හරිද? HR කියන්නේ වෙබ් පේජ් එකේ හරහාට ඉරක් යොදන්න තමයි HR කියන ටැග් එක යොදාගන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු ම්ම්, අපි ඊට පස්සේ බලමු අක්ෂර වලට අකුරු වලට මොකද කරන්න පුළුවන් කියලා. අකුරු වලට ගත්තොත් මම පේන්න මේක ලොකු කරලා ගන්නම්. ලොකු කරනවා H3 වගේ දාමු. වෙබ් මදිනේ H6 මට දැන් ඕන මේ වෙබ් කියලා දැන් ටයිප් කරපු එක පේජ් එකේ මැදට ගන්න. මොකක්ද යොදන ටැග් එක? පේජ් එකේ අකුරක් මැදට ගන්න මොකක්ද යොදන ටැග් එක? chat එකට දාන්න. center. හරි. කො අනිත් කට්ටිය? ඇහෙනවද මං කියන්නේ කො අනිත් කට්ටිය මැසේජ් එකක් දාන්න. ඒක තමයි. දාපන් මැසේජ් එක. නිදි නෑනේ. හරි. center තමයි. ඇරලා ඉන්නව නේද? හරි. සමිඳු මේ නෝට් එක පස්සේ ලියාගමු නේ. සාමාන්‍යයෙන් ටැග් ටික පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. දැන් මම කරන යද්දි අපි පස්සේ ලියාගමු. සෙන්ටර් කියන ටැග් එකෙන් තමයි අපි සාමාන්‍ය වචනයක් මැදට කරන්නේ. ඒක දැන් මම වෙබ් දැක්කද? වෙබ් කියන එක මැදට ආවා. අපිට පුළුවන් මේ වෙබ් කියන එකට මොනවා කරන්නද? මට වෙබ් කියන එක අ, තද කළු තද කරන්න ඕන. තද කළු පාට අකුරින් බෝල්ට් කරන්න ඕන. බෝල්ට් කරනවා කියලා කියන්නේ නැතුව කියන්නේ නැතුවේ. හරි. බෝල්ට් කරන්න ඕන. මොකක්ද එතන ටැග් එක? මට වෙබ් කියන එක බෝල්ට් කරන්න ඕන. මොකක්ද එතන ටැග් එක? ඒක තමයි නෙමෙයි. හරි. B. හරි මචං. B කියන එක තමයි අපි යොදාගන්නේ බෝල්ට් කරන්න. හරි. බෝල්ට් උනාද? උනානේ. හරි. ඊට අමතරව මට ඕන මේ බෝල්ට් තව වෙබ් එකක් අපි ගමුද? බෝල්ට් කරා. හරි. ඊට පස්සේ මට ඕන මේ වෙබ් කියන එක දැන් මම දෙවෙනි ලයින් එකට ගත්ත එක. ආතල් දෙනානේ ඇස්සේ. හරි. කොයි බං? මොකක්ද ඒ උනේ? හරි. දැන් හරිනේ වෙබ් දෙවෙනි වෙබ් එක. හරිද? දෙවෙනි වෙබ් එක මට ඕන ඉටලික් කරන්න. අකුර වෙබ් කියන දෙවෙනියට ලිව්ව වචනේ වෙබ් කියන වචනේ මට ඕන ඇල කරලා ලියන්න. මොකක්ද යොදන ටැග් එක?
මොකක්ද යොදන ටැග් එක? ඇල කරන්න. මොකද්ද? වචනයක් ඇල කරන්න මොකද්ද ගන්න? ඉටලික් කරන්න ගන්න ටැග් එක මොකද්ද? අයි අන්න අන්නේ හැමෝම දාන්න ඕන. කොහොනිත් හරි. අයි ඉටලික් කරන්න ගන්නේ අයි. බෝල්ඩ් කරන්න නම් B. දැන් මම මෙතනින් දන්න වේ. හරියටම දැම්මා. දැක්කද? පළවෙනි එක බෝල්ඩ් කරා, දෙවෙනි එක ඇල කරා. තව එකක් බලමු අපි. ආ, හරි. very good. මට දැන් තුමියට ගන්න වෙබ් එක තුන්වෙනියට ගත්ත වෙබ් එක මට කරන්න ඕන වෙබ් කියන එක යටින් ඉරක් අදින්න ඕන. අන්ඩර්ලයින් කරන්න ඕන. මොකක්ද එතන ටැග් එක? අන්ඩර්ලයින් කරන්න UL එකක් ආවේ කොහෙද? U හරි හරි U. ඔය දැන් දාන ලස්සනට U. හරිනේ යටින් ඉරක් ඇඳුණා. හරි. ඊට පස්සේ මට ඕන ම්ම්, හරි. දැන් මට ඕන වචනයක බලයක්. ඒ කියන්නේ ඉලක්කමක බලයක් විදිහට මොකක් කොහොමද ලියන්න ටැග් එක මොකක්ද? ඒ කියන්නේ දැන් දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ හතරවෙනි බලය වගේ ලියන්නේ. ටැග් එක කොහොමද ලියන්නේ? දාන්න බලන්න. බලයක් ලියන්න හදන ටැග් එක. සබ්. හරි. අනිත් කට්ටිය දෙකේ මෙහෙන බලයක් සාමාන්‍ය යොදන්න ගන්න ටැග් එක තමයි සබ් කියන්නේ. සබ්. එතකොට අපි එක මතක තියාගන්න මොකද්ද? බලයක් නම් පයන්නේ උඩ බිඳුව තියෙන උඩ නේද? සබ්. බලයක්. හරි. අන්න ඒක. හරි. සබ්. බලමු අපි ඒක වැඩ කරනවද කියලා සබ් කියන ටැග් එක කොහොමද යොදන්නේ කියලා. මට දැන් ඕන x වර්ගයේ ධන 5x ධන 3 කියන සමීකරණ ලියන්න. සමානයි බිඳුව කියලා හරි සමීකරණ ලියන්න. දැන් ඒක ලියන්නේ කොහොමද? x වර්ගය අපි ටික ලොකු කරලා ගමු නේද නැත්නම් h 3 වගේ දාමු. h 2 දාමු. h2 මේකත් අපි සෙන්ටර් කරමු. නැත්නම් අපිට i නේද ගත්තාම අමාරුයි. සෙන් සෙන්ටර් දැන් මට ඕන x වර්ග ධන 5x ධන 3 සමාන බිඳුව. x දැන් මට ඕන වර්ගය. මේ x වල බලය ගන්න. එතන කොහොමද? මෙතන නේද දෙන්න ඕන. x වර්ගය සබ් දැක්කද? x වර්ගය ආව නේද? දැන් x වර්ගය අපිට ඕන දෙකේ පදේ දෙකේ ඉලක්කම් විතරක් උඩට ගන්නනේ. ඒ හින්දා මේ සබ් කියන
බලය දක්වන ටැග් එකෙන් පස්සේ තමයි ඊටු ටික අපිට ටයිප් කරන්න ඕනේ. x වර්ග ධන 5x ධන 5x ධන 3 සමානයි බිඳුව බිඳුව. දැක්කද? x වර්ග ධන 5x ධන 3 සමානයි බිඳුව. සමීකරණය සුළුද දන්නේ නැහැ. සබ් කියන කෙනෙක් කරන්නේ තේරුණාද? බලයක් විදිහට තමයි ඒක දක්වන්නේ. තේරුණාද? සබ් අල් පයන්න තියෙන්නේ. එතකොට පයන්න බිඳුව බෝලේ තියෙන උඩනේ. එතකොට බලයක් විදිහට කරනවා කියන එක මතක තියාගන්න පුළුවන්. නෑ මුකුත් මිස් තුන්නේ නෑ. අපි දැන් කරේ සබ් කියන එකනේ. හරි. එයා මෙතන ඉඳන් එයා. හරි. ඊට පස්සේ අපි බලමු මට ඕන පාදයක් විදිහට දක්වන්න. පාදයක් විදිහට දක්වන්න දැන් ටැග් එක මොකක්ද? මට ඕන ජලය H2O කියන එකේ H2O ලියන්න. නෑ මුකුත් මිස්සුන්නේ නෑ තාම. අපි සබ් එක කරා. දැන් සබ් එක කිව්වනේ කවන්නේ. H2 බලයක් පාදයක් විදිහට දක්වන්න ඕන මොකද්ද ටැග් එක? සබ්. හරි. සබ් එක තමයි. එන්ටර් කරලා අපි සබ්. එතකොට ඒක කොහොමද ටයිප් කරන්නේ? H දැන් අපිට ඕන 2 කියන කැරට ගන්න නේ H2O 2O නම් දැන් අපි දානවා ටැග් එක. මොකද්ද? සබ් කියන ටැග් එක ඇතුලේ 2 දැක්කද? H2O යටට ගියා. ඒක මතක තියාගන්න පුළුවන්. සබ් නම් බලයක් සබ් අල් බයන්න සබ් B අකුර යටට තියෙන සිම්පල් B අකුර. ඒකට පාදයක් ඉදලා ගන්න පුළුවන්. ඒතකොට H2 සබ් එකෙන් පස්සේ ඔව් H2O හරිද? H2O දැනට කරපු ටික අවුලක් නෑ නේද? අපි ටැග් කරා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි ටැග් 11ක් කරා. අවුලක් නෑ. හරි. එතකොට දැන් අපි බලමු ඊළඟට. සබ් එක හරි සබ් එක හරි. අපි බලමු කොහොමද වෙබ් පේජ් එකකට ඉමේජ් එකක් ඇඩ් කරන්න කොහොමද කියලා. මොකක්ද ඉමේජ් එක ඇඩ් කරන කෝඩ් එක? කෝඩ් වල ටැග් එක. මොකක්ද ඉමේජ් එක ඇඩ් කරන ටැග් එක? කොහොම මැසේජ් එකක් දාන්න. මොකක්ද ඇඩ් කරන ටැග් එක? ඉමේජ් ඉමේජ් src. හරි. ඉමේජ් src. හරි. කමන්න. ඉමේජ් ටැග් එකනේ. මම ඔක්කොටම කලින් මම ෆෝල්ඩර් එකකට දාගත්තා ඉමේජ් එකක්. අය පොඩ්ඩක් රීනේම් කරගමු. නැත්තම් ඔක හොයන්න ගියපුවාම ප්‍රශ්නයක් යනවා. වෙබ් කියලා තියෙන්නේ මම දැන් රීනේම් කරා ඉමේජ් එකකට. දැන් අපි බලමු කොහොමද ඉමේජ් එක මේකට ඇඩ් කරගන්නේ කියලා. හරි. ඉමේජ් කියන ටැග් එක img image src සමානයි. දැන් මෙතනට තමයි අපි එකතු කරන්න ඕන පාත් එක. ඉමේජ් එකේ ලින්ක් කරන්න ඕන මෙතන. අපි දැන් මේ වෙබ් කියලානේ. වෙබ්
මෙන්න ආවා. දැක්කද ඉමේජ් එක? අපි පොඩ්ඩක් බලමු සයිස් එක වෙනස් කරලා කොහොමද කියලා. හ්ම්. CI පික්සල්. පොඩි වුණා දැක්කද? අපි ඕන විදියට ඒක සයිස් එක හදාගන්න පුළුවන්. දිගයි පළලයි දීලා දැක්කද? පික්සල් වලින් දෙන්න පුළුවන්. අය 100ට කීයක්ද කියන එකෙන් දෙන්න පුළුවන්. 150ක් මම දුන්නේ පික්සල්. මොකක්ද දාලා තියෙන මැසේජ්? image.com. මේක ලින්ක් එක අරකට දානවාද? සෝරි අකුරට දීනේ. හරි. හරි. සාසි. ඇයි දැන් දාලා දෙන ලින්ක් එක මොකද්ද තියෙන්නේ? www.demand.lk. මොකක් හරි ඉමේජ් එකක් තියනවද? එතන මොකක්ද දෙන්න ඕන? ඒක 150 පොඩ්ඩක් වැඩි කරලා බලමුද? 500 වගේ දැම්මු. 500යි මෙතනට. දැන්ටත් 300 දැම්මු. හරිනේ. අපි මේක සෙන්ටර් කරමුද පොඩ්ඩක්? ඒ අපි සෙන්ටර් කරන එකෙන් පස්සේ බලමු. සෙන්ටර් කරන එකයි left right 500 ලොකු වැඩි. දෙවිද නෑ එහෙම එකක් නෑ. 150යි දාන්න බලන්න. දෙකටම 250 දැම්මොත් මොකද දෙන්නේ බලමුද? 250. තුනේ හතරස් කොටුවක් වගේ ඉන්නේ. හතරස් කොටුවක් වගේ. 250. එතනට අපි 200 දාමු. හරි. දැක්කනේ ඉමේජ් එක ඇඩ් කරන විදිය නේද? අපිට පුළුවන් ඉමේජ් එක ඕන නම් ඕන විදියට හදාගන්න. තේරුණාද? අපි පොඩ්ඩක් බලමුද ඉමේජ් එක. ඒ කියන්නේ අපි දැන් දුන්න ෆයිල් පාත් එක තියෙනවනේ. ඒ ෆයිල් පාත් එකේ මේ ඉමේජ් එක නැති වුණොත් මොකද්ද ඒ වෙනුවට ආදේශයක්? එතන ඉමේජ් එක නැත්තම් මොකක් හරි එතන පෙන්වන්න බෑ අපි. එහෙම බලමු මොකක් හරි කොහොමද අපි දාන්නේ කියලා. LT අපි මෙතන දාමු ICT with එම. ඒ කියන්නේ මොකද්ද දැන් මේ ඉමේජ් එක තියෙන අපේ පාත් එක දැම්ම පාත් එකේ ඒ ඉමේජ් එක නැත්තම් ICT with නිමා කියන එක පේන්න ඕන. දැන් අපි බලමු වෙබ් කියන එකේ එක අකුරක් අයින් කරලා දැක්කද? හරිද? හරි නේද? ඒ කියන්නේ මොකද්ද කරන්නේ? අපි දැන් ඉමේජ් එකක් මේකට ලින්ක් කරා. ඒ ඉමේජ් එක මේ ලින්ක් ඒ කියන්නේ දැන් ලින්ක් එක වැරදි නම් ඉමේජ් එක අපිට පෙන්වන්න නැත්නම් අපි එතනට දැම්මා ICT with නිමා කියන එක ටෙක්ස්ට් එකක් විදිහට පෙන්වන්න කියන. මෙතන ෆොටෝ එකක් තියෙනවා. ආයේ ෆොටෝ එකේ තියෙන ICT with නිමා කියන එක පෙන්වන්න කියලා තමයි දැම්මේ අපි. දැක්කයි ඒක වැඩ නේද? හරිද ඒක? ඉමේජ් එකක් නැත්තම් මේක පෙන්වන්න. එහෙම එකක් තමයි පෙන්වන්න දැම්මේ. ඒ ඉමේජ් එක නැත්තම් ICT with නිමා කියන එක පෙන්වන්න තිබ්බේ. දැක්කද? මෙතන වෙබ් කියන එකේ අපි ෆයිල් පාත් එකේ නම වෙනස් කරා. එතකොට මේක ඉමේජ් එක නැතුව ගියා. අකුරු ටික පෙන්වුවා. හරිද? දැන් අපි අය හරි නමට දැම්මොත් පේනව නේද ඉමේජ් එක? තේරුණාද ඒක? තේරුණාද ඉමේජ් එක ඇඩ් කරපු විදිය සහ දිග පළල වෙනස් කරපු හැටි එක්ක ඉමේජ් එක නැත්තම්
වෙන එකක් ආදේශ කරපු හැටි තේරුණාද? තේරුණා මැසේජ් එකක් දාන්න තේරුණා නම් කොහෙල එකක් දාන්න රියැක්ෂන් එකකට දාන්න කමන්නේ කො නිදිද කට්ටිය කොහොනෙත් කට්ටිය කොයි අනිත් කට්ටිය නිදිද කො රියැක්ෂන් එකකට දාන්න කො කොයි කට්ටිය නිද්ද නිදි වගේනේ කට්ටිය වෙන වැඩ හරිද නිදිද ඔය එක්කෙනෙක් තව නිදි කොයි මෙත්මික නිදිද නිදි නෑනේ ඉන්නවනේ ඉන්න බැලේ හරි අපි බලමු නිදිද කියලා හරි දැන් අපි බලමු ඉමේජ් එකක් කොහොමද ඇඩ් කරන්නේ කියලා දැන් බලමු අපි කොහොමද මේ ලින්ක් කරන්නේ කොහොමද කියලා මොකක් හරි එකක් ලින්ක් කරන්නේ කොහොමද මොකද්ද ටැග් එක කොහොමද මොකක් හරි එකක් ලින්ක් කරන්නේ හයිපර් ලින්ක් අදිසන්ධාන ඒකට දාන ටැග් එක මොකද්ද කියන්නේ ඔක්කොටම කලින් මොකද්ද HREF හරි අදිසන් ඇන්ක ටැග් එක හරියට හරි ඇන්ක ටැග් එක දානවා ඒක කොහොමද දාන්නේ අපි අපි අන්න ඒක තමයි අපි ටැග් අපි ලින්ක් කරමුද ලින්ක් එක ඇත්තට මොකද්ද වෙන්නේ බලන්න අපි ලින්ක් එකක් අරගෙන ඉන්නකො බලමු වැඩද කියලා ම්ම් YouTube එකේ ගමුද දැන් මම කොපි කරගන්නවා YouTube කියන එකේ ටැග් එක නෙමෙයි ලින්ක් එක Ctrl+C හරි දැන් අපි දැන් කෝඩ් එක ටයිප් කරමු A H AHREF මෙන්න මෙතන සමාන ලකුණ දාලා උඩු කොම ඇතුළේ තමයි අපි ලින්ක් එක යොදන්න ඕනේ. දැන් මම කොපි කරගෙන ආව ලින්ක් එක විතර පේස්ට් කරනවා. nima.ht youtube.com ඊට පස්සේ මොකද කරන්න ඕනේ? හරිනේ. අපි දාමු මෙතනට YT chart පේන්නේ නැහැ නේ ඒක.
මෙතන යට පේනවා YT කියලා පේනවා. දිග එකක් දාමු අපි. YouTube. පේනවද? මේ ෆොටෝට යටින් තියෙන YouTube කියලා. පේනව නේද හැමෝටම? කොයි? බෑ බෑ බෑ. උඩුකමා වෙනුවට අනිත් ඒවා දාන්න බෑ. උඩුකමා දාන්න ඕන. සමානයි උඩුකමා තියෙන්න ඕන. උඩුකමා ඇතුලේ තමයි ලියන්න ඕන මේ මොකද්ද ලින්ක් එක මොකද්ද කියන එක දාන්න ඕන. සාමාන්‍ය ඉලක්කමක් ලියද්දි මොකක් හරි අගයක් ලියද්දි දාන්නේ උඩුකමා ඇතුලේ. සමානයි උඩුකමා ඇතුලේ. අපි ඉස්සෙල්ලා ඉමේජ් එක සයිස් එක වෙනස් කරද්දී දැන් මොකද්ද? පික්සල් දැම්මේ උඩුකම ඇතුලේ නේ. ආයෙ වගේ තමයි මෙතනත් දාන්න උඩුකම ඇතුලේ. මොකක්ද දර්ශනය කරන්න ඕන දෙයක් දානවා උඩුකම ඇතුලේ තමයි දාන්න ඕනේ. අපි බලමු මෙතන YouTube කියන එක මොකද්ද වෙලා පේන්නේ? නිල් පාට වෙලා පේනවනේ. අපි ක්ලික් කරලා බලමුද? දැක්කද මෙතන YouTube එක ක්ලික් කරලා පස්සේ YouTube කියලා හැදෙනවා. දැක්කද? YouTube එකට ආවා. එතකොට ඒක හරියට ලින්ක් වෙලා නේද? මෙන්න මෙතන තියෙන YouTube කියන එක ක්ලික් කරලා පස්සේ දැක්ක YouTube එකට එනවා. හරිද? තේරුණාද ඇන්කර් ටැග් එක? කො මැසේජ් එකක් දාන්න තේරුණාද කට්ටියට? ඇන්කර් ටැග් එක. වීඩියෝ එක ඇඩ් කරන්න පුළුවන්. අර ඉමේජ් එක ඇඩ් කරපු විදිහම තමයි. වීඩියෝ එක ඇඩ් කරන්නේ ඉමේජ් එක ඇඩ් කරපු විදිහම තමයි. එතනට ලින්ක් එක දැම්ම නම් හරි. MP4 ඉමේජ් එක ඇඩ් කරපු විදිහම තමයි වීඩියෝ එකත් ඇඩ් කරන්නේ. හරිද? තේරුණාද දැන් ඇන්කර් ටැග් එක? චමිත තේරුම් නැද්ද මේ ලින්ක් එක දාපු විදිය? ලින්ක් කරපු විදිය තේරුම් නැද්ද? නෑනේ. හරි අය කියන්න. ඉමේජ් එක ඉමේජ් යන්නේ මේ ලින්ක් කරන මේ ටැග් එක තමයි ඒ කියන්නේ. හරිද? ඒ කියන ටැග් එකෙන් තමයි අපි හයිපර් ලින්ක් ඇන්කර් ටැග් එක කියන්නේ තමයි ඒ ඒ අකුර ගන්න ඒ ඇන්කර් කියන්නේ. හරිද? ඒ දාලා HR මේකත් නිකන් ඉමේජ් කියද්දි දැන් මේ SRC කියන වගේ ටැග් එකකින් කොටස තමයි HREF කියන්නේ. ඒ අකුරේ ටැග් එක ආරම්භ කරලා HREF සමානයි උඩුකොම ඇතුලේ උඩුකොම ඇතුලේ ලියන්න ඕන අපි ටයිප් කරන්න ඕන අපි ලින්ක් කරන එකේ ලින්ක් එක. කොතනද අපි යන්න ඕනේ පාත් එක තමයි මෙතන පේස්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඉමේජ් එකක් ඇඩ් කරන්න අපි යෙදුවේ මේ මෙතන තියෙන ඉමේජ් එක කියන එක හොයාගන්න පුළුවන් ලින්ක් එක. යන්න ඕන ලින්ක් එක තමයි මෙතන දාන්න ඕන. උඩුකොම ඇතුළට. දැන් අපි ඉස්සෙල්ලා කොපි කරගත්තනේ YouTube කියන එකේ ලින්ක් එක. මම දැන් මෙතනට ඒක පේස්ට් කරනවා. www.youtube.com. හරිද? තේරුණාද ඒක? ලින්ක් එක දැම්ම විදිය තේරුණාද? අපි කොපි කරන තිබ්බ ලින්ක් එක තමයි දැම්මේ. මම කොපි කරන ආව ලින්ක් එක තමයි දැම්මේ. ඊට පස්සේ මේ ලින්ක් එක මේ ටැග් එක ක්ලෝස් කරන්න ඕන. තේරුණා චමිත? තේරුණා නැද්ද? තේරුණානේ? හරි. තේරුණ නැත්නම් අහන්න අය.
එතකොට දැන් මෙතනින් අපි ගත්තේ ඒ කියන එකෙන් තමයි හයිපර් ලින්ක් එකක් ලින්ක් කරන්නේ. ඒකට තමයි ඒ කියන ටැග් එකෙන් තමයි ඒක ආරම්භ කරලා href සමානයි උඩුකම ඇතුලේ තමයි අපි ලින්ක් එක දැම්මේ. ඊට පස්සේ ඒ ටැග් එක ක්ලෝස් කරනවා. ආරම්භ ටැග් එක ක්ලෝස් කරලා අවසන් ටැග් එක වහන්න ඕනේ. ඊට පස්සේ අතරට දානවා මොකද දාන්නේ? මොකද්ද ක්ලික් කරාමද යන්න ඕනේ කියන එක. YouTube කියන ලින්ක් එක හරහා යන්න ඕන අපි වෙබ් එකේ දර්ශනය වෙන්න ඕන එක තමයි දැන් මෙතන ටයිප් කරන්න ඕනේ. මොකක් ක්ලික් කරාමද යන්න ඕනේ කියන එක. තේරුණාද? YouTube කියන ලින්ක් එක හරහා යන්න ඕන මොකක් හරහාද කියන එක තමයි මෙතන දාන්න ඕනේ. දැන් අපි මෙතනට දැම්මොත් ක්ලික් දැක්කද මෙතන ෆොටෝ එක කඩේ යටින් තියෙන ක්ලික් මී කියලා. තියෙනව නේද? ඔන්න. ඒක දැන් අපි මේ වෙබ් එකට ආවේ. දැන් ක්ලික් මී කියලා මේ යට තියෙන්නේ. ඒක ක්ලික් කරාම ඔන්න බලන්න YouTube එකට යනවා. දැක්කද? මෙන්න මෙතන තිබ්බ ක්ලික් මී කියන එකටයි ටච් කරාම YouTube එකට එනවා. අපි තව එකක් ලින්ක් කරලා බලමු එහෙනම්. මොකද්ද ලින්ක් කරන්නේ? අපි අපි මොනට යුනිවර්සිටි එකේ ලින්ක් එක කොපි කරගත්තා. දැන් අපි අලුත් එකක් අරන් බලමු කොහොමද කියන්නේ. ඕන දැන් අය ටැග් එක ආරම්භ කරන ඒ ටැග් එක දැම්ම href දැන් මෙතන තමයි දාන්න ඕන මොකද අපි කොපි කරගෙන ආව ලින්ක් එක Ctrl+V පේස්ට් කරා ඊට පස්සේ ටැග් එක ක්ලෝස් කරනවා මෙතන තමයි අපි දාන්න ඕන වෙබ් එකේ දර්ශන වෙන්න ඕනේ මේ ටැග් දෙක අතරට තමයි දාන්න ඕන වෙබ් එකේ දර්ශන වෙන්න ඕනේ ඒක ක්ලික් කළාම තමයි අපි ලින්ක් කරපු ලින්ක් එකේ යන්නේ තේරුණාද අපි දාමු University of Moratuwa UM දැන් අපි දාමු HR එක VR එකක් දාමු හරි දැන් ක්ලික් මේ කියන එක යටින් තියනවා දැක්කද University UM UOM University of Moratuwa දැන් ඒක ක්ලික් කරාම යන්නේ ඔන්න දැන් මම ක්ලික් කරනවා දැක්කද මොරටෝ යුනිවර්සිටි එකේ වෙබ් එකට තමයි යාවේ ලින්ක් කරන කතාව තේරුණාද තේරුණාද ලින්ක් එක ගැන ලින්ක් කරන්නේ කොහොමද කියන එක තේරුණාද හරි නේද තේරුණාද ලින්ක් කරන විදිය කො හැම මැසේජ් එකක් දාන්න තේරුණාද කොයි තේරුණාද නිදිද කො අනිත් අය හරි
තේරුණා. අනිත් අය තේරුණා නේද? හරි. ඊට පස්සේ බලමු අකුරක්. අකුරක් වචනයක් ෆොටෝ එකක් ඕන එක. අනිත් එක කියනගෙන තාන්න දාගෙන ඉන්නේ. හරි. ඊට පස්සේ බලමු සාමාන්‍ය අකුරක් නැත්නම් ෆොටෝ එකක් වචනයක් ඕන එක. අපිට පුළුවන් පේජ් එකේ මැදට ගන්න පුළුවන්, වමට ගන්න පුළුවන්, දකුණට ගන්න පුළුවන්. පේජ් එකේ ඕන තැනකට ගන්න පුළුවන්. හරිද? අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. අපි කලින් යූස් කරා සෙන්ටර් කියන එකනේ. සෙන්ටර් කියන එකෙන් අපිට පුළුවන් මැදට ගන්න. ඒ වගේ තමයි. බලමු අපි කොහොමද කියලා. මම කලින් ටයිප් කරපු කෝඩ් එක ගත්තා. හරි. අපි ක්ලික් කියන එක අයින් කරමු. දැන් පේනව නේද වෙබ් කියලා මැදින් සෙන්ටර් වෙලා තියෙනවා. හරි. දැන් සෙන්ටර් කියන එක අපි හරි. සෙන්ටර් කියන එක අපි දන්නව නේද? අපිට පුළුවන් සෙන්ටර් වගේම යූස් කරන්න left right කියලා. left web. දැක්කද? වෙබ් කියන එක වමට කෙල්ල වුණා. එක පැත්තකට වම් කියන වම් පැත්තට කෙල්ල වම් පැත්තට ගන්න පුළුවන් වෙබ් කියන එක left කියන එක දැම්මා. තේරුණාද? ඊට පස්සේ දැන් මැද තියෙන්නේ සෙන්ටර් දාලා තියෙන්නේ. මම දානවා right කියලා. වෙනවනේ. right කියන අපි දාමු web. හරි. කෝඩ් කරන්නත් අමුතු වුණානේ. හරි. දැන් අපි ටයිප් කරේ left right center කරන එකෙන් පස්සේ marq කියන ටැග් එක marq කියන ටැග් එක මේ එතකොට මේ ටැග් එකේ අපි හරහට යන්න දාලා තියෙන්නේ. එතකොට මේ හරහට යන එකේ කලර් එක චේන්ජ් කරා සයිස් එක ෆොන්ට් සයිස් එක චේන්ජ් කරා. අපි දැන් මේ ටැග් එක ලියපු එකේ මේ යට සෙට් එකම ඒ විදිහටම තමයි රන් වෙන්නේ. මොකද්ද හේතුව කියලා අහන්නේ. මොකද්ද මේ සෙට් එකම ඇයි මේ ඔක්කොම සෙට් එකම යන්නේ? ඇයි දන්නවද? අපි මෙතන මේ ෆොන්ට් ටැග් එක ෆොන්ට් ටැග් එක අපි දැම්මා. ඒකට ෆොන්ට් ටැග් එක මොකද්ද කරලා නැත්තේ? ක්ලෝස් කරලා නැහැ නේද? අපි පොඩ්ඩක් ක්ලෝස් කරලා බලමුද මේක හරියයිද කියලා. බලමු හරියයිද කියලා. අන්න නැවතුණා. මොකද උනේ? මොකද උනේ?
ICT එකෙන් පස්සේ තමයි මේක ක්ලෝස් වෙන්න ඕනේ. බලන්න හරිද කියලා. හරි නේද? කලයක රෙඩ් වෙලා ICT කියන එක හරහාට යනවා. හරිද? මොකක්ද රේක තිබ්බේ? ෆොන්ට් කියන ටැග් එක අපි ක්ලෝස් කරලා තිබ්බේ නෑ නේද? අන්න ඒක තමයි මේ සෙට් එකම හරහාට ගියේ. එක ටැග් එකයි ක්ලෝස් කරලා නැත්නම් එතනින් එහාට එරර් එකක් එනවා. වෙන software වගේ වෙන ලැන්ග්වේජ් වගේ මේ වගේ එරර් එන්නේ නෑ. ඒ එරර් එක තිබ්බ තැනින් පස්සේ කෝඩ් එක වැඩ කරන්න තු යනවා. එරර් එකක් පෙන්වන්නේ නෑ මේ. ඒ වගේම කැපිටල් සිම්පල් බේස් එකක් නෑ. කේස් සෙන්සිටිව් ලැන්ග්වේජ් නෙමෙයි. කැපිටල් සිම්පල් තිබ්බ කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හරිද? තේරුණාද? ඒ ටික තේරුණා නේද? මොකද කියන්නේ තේරුණාද? දැන් සාමාන්‍ය අපි කරා මොකද මුලින් දැන් කරේ? ලයින් එකක් වෙන් කරන BR එක කරා, heading tag එක කරා, අය පැරග්‍රාෆ් එක ආරම්භ කරද්දි P tag එක කරා, HR එක කරා හරහා ටැග් ගහන එක, අය වෙබ් එක අකුරු වලට බෝල්ට් කරා, ඊට පස්සේ ඇල කරා ඉටලික්, යටින් ඉර ගැහුවා අන්ඩර්ලයින්, ඊට පස්සේ බලයක් දැම්මා සබ්, පාදයක් දැම්මා සබ්, ඉමේජ් එක ඇඩ් කරා, ලින්ක් කරා, සෙන්ටර් කරා, අකුරු ලයින් කරා වමට දකුණට, ඊට පස්සේ හරහාට රන් වෙන්න දැම්මා. ඊට පස්සේ කලර් එක චේන්ජ් කරා, ෆොන්ට් සයිස් එක චේන්ජ් කරා නේද? තේරුණාද ඒ ටික? දැනට අපි ඒ ටික කරේ. තේරුණාද? කොහොදාන්න ඔක්කොම තේරුණාද? දැන් මේ අපි කරපු ටික තේරුණාද? මොකක් හරි අවුලක් තියෙනවා ටැග් එක දාන්න මොකක්ද කියලා. තේරුණ නැත්නම් ආයෙ කියලා දෙනවා. මොකක්ද තේරුන්නේ නැත්තේ? නැත්තම් තේරුණාද? දැන් කරපු ටැග් වලින් තේරුන්නේ නැත්තේ මොන ටැග් එකද? නැත්තම් ඔක්කොම තේරුණාද? කො හැමෝම මැසේජ් එකක් දාන්න. තේරුණාද නැත්තම් අය කියලා දෙන්න ඕනද? හරි ඔක්කොම තේරුණා. හරි. අපි ඊළඟට යන ලිස්ට් වලට. ලිස්ට් කරනවා ටේබල් කරනවාද අපි ඊළඟට? හරි. ටේබල් කරමු කියනවා. එහෙනම් ටේබල් කරමුනේ. හරි. ටේබල් කරමු. මොකද ටේබල් එක ආරම්භ කරද්දී විතර ටැග් එක මොකද්ද? ටේබල් එක පටන් ගන්නේ යොදන ටැග් එක මොකද්ද? ටේබල් එකක් අපි පටන් ගද්දී දාන ටැග් එක මොකද්ද? මොකද්ද ටේබල් එක පටන් ගද්දී දාන ටැග් එක? මොකද්ද ටේබල් එක දාද්දී ටේබල් එක පටන් ගද්දී දාන ටැග් එක? කො මැසේජ් එකක් දාන්න. chat එකට දාන්න. මොකද්ද ටේබල් එක පටන් ගද්දී දාන ටැග් එක? කොයි? මොකද්ද ටේබල් එක දාද්දී යොදන ටැග් එක? ටේබල් බෝඩ් නේ. හරි. හරි. ටේබල් බෝඩ්. හරි. අපි යන්නම් ටේබල් බෝඩ් එකකින් පටන් ගමු. ටේබල් බෝඩ්. ටේබල් බෝඩ් එක දාමු අපි දෙක වගේ නේද? හරි. ටේබල් බෝඩ් එක දැම්ම දෙක. ඊට අපි ටැග් එක ක්ලෝස්. ඊට
ඊට පස්සේ මොකක්ද දාන ටැග් එක? ටේබල් බෝඩ් එකෙන් පස්සේ මොකද්ද දාන ටැග්? අපිට දෙයද මොකද්ද? අපි ඊට පස්සේ මොකද්ද ඇඩ් කරගන්න ඕන? දත්ත දාන්න. tr tr එක අනිත් කට්ටිය. කෝ අනිත් කට්ටිය tr හරි. ඊට පස්සේ අපි මොකද්ද කරනවා? වගුවට පේලියක් ඇඩ් කරගන්න ඕනේ නේද? හරි. වගුවට පේලියක් ඇඩ් කරගන්න තමයි tr කියන ටැග් එක දාන්නේ. පටන් ගන්නෙ ටේබල් බෝඩ් කියන ටැග් එකකින්. ඊට පස්සේ වගුවට පේලියක් ඇඩ් කරගන්න ඕන. tr කියන ටැග් එකෙන් තමයි අපි පටන් ගන්න. tr අපි දාමු tr. ඊට පස්සේ දැන් අපි පේලියක් හදාගත්තා. හරි. ඒ පේලියට මොකද්ද අපි දාන්න ඕන? දත්තයක් දාන්න ඕනේ නේද? මොකද්ද දාන්නේ දත්තේ? දත්ත ඇඩ් කරන්න මොකද්ද දාන්න ටැග් එක? tr th tr cos. හරි. th th එක අපි ශීර්ෂයක් දාන්න යන්නේ. වගුවට තියෙන්න එපයි. ශීර්ෂයක් නේද? මොකද්ද? th th අපි දාමු name. දැක්කද මේ එකක් හැදලා ඉවරයි. name කියන මොකද්ද? එක ශීර්ෂයක් හැදලා ඉවරයි. දැන් අපි තව එකක් දාමු. name th th name h ආය තව එකක් අපි දාමු. th address tag එක ආවනේ. address tr එකෙන් පස්සේ හරි. ඊට දැන් අපි මොනවද දාන්න ඕන? tr එක ක්ලෝස් කරා. ඊට පස්සේ තව tr එකක් ගන්න ඕනේ නේද? තව පේලියක් අපි ගන්න ඕනේ. tr තව පේලියක් අපි ගන්න ඕනේ. මාල් චැට් එකට දැන් ඩේට දාන්න වැඩි දැම්මොත් මේ විදිහේ මෙසේජ් බ්ලොක් කරලවත් දාන්නස. හරි. ඊට පස්සේ tr එක අපි tr එක ඇඩ් කරගන්නවා. ආයෙ පේලියක් ඇඩ් ගත්තා. අපි නේම් එක දාමු මොකද්ද? දාමු. td නේ දාන්නේ. table data td දැම්මොත් බලන්න සුදා නේම් එක හරි. ඊට පස්සේ මොකද්ද? ඒජ් එක නේද? ඒකට මොකද්ද? d td ආසය. ඊට පස්සේ මොකද්ද? td රාදපුර. තේරුණාද ඒක? අපි දත්ත ඇතුළත් කරපු දේ තේරුණාද?
chat එකේ වෙනම chat එකක් නේ. හරි. දැන් කරපු දේ තේරුණාද? ටේබල් එකට දත්ත ඇතුළත් කරපු දේ තේරුණාද? තේරුණාද දත්ත ඇතුළත් කරපු විදිහ ටේබල් එකට? තේරුණාද? තේරුණාද නැද්ද? කොයි අනිත් කට්ටිය? තේරුණාද දත්ත ටේබල් එක පටන් ගත්ත විදිහයි ටේබල් එකට ශීර්ෂ දාපු විදිහයි ටේබල් එකට දත්ත දාපු විදිහයි. තේරුණාද? Python කරමුද සර්? HTML නැති. දැන් HTML හරියට Python කරන්නේ. හරිම ෂෝක්. කෙලින්ම දැන් A level එකේ ඉන්නේ නේ. කොහොමද? අතන දෙන්නේ. හරි. කොහොමද තේරුණා නේද මේක? ඩේටා දාපු විදිහ. දැන් අපි TR එක ක්ලෝස් කරා. ඊට පස්සේ control plus. හරිද? තුන් දෙනෙක්ගේ ඩේටා මම වෙනස් කරා. හරිද? තේරුණාද වගුවට දත්ත ඇතුළත් කරපු විදිහ? ටේබල් බෝඩ් එක කියන එකෙන් පටන් ගත්තා. හරිද? ඊට පස්සේ TR එකකින් කරන්නේ වගුවට පේලියක් ඇඩ් කරන එක. වගුවට පේලියක් ඇඩ් කරා TR එකකින්. ඊට පස්සේ මුල්ම වගුවට දාන ඕනේ හෙඩ් එක නේ. හෙඩ් එක කියන්නේ වගුවට තියෙන ශීර්ෂ. ඒකට අපි දාන්න මොකද්ද ගන්නෙ? TH කියන එක. ඒක නිකන් බෝල්ඩ් වෙලා වගේ තමයි ඒක වගුවේ නම පෙන්වන්නේ. TH TR එකෙන් පටන් ගන්න පේලියක් ගත්තා. ඒකට දැන් පළවෙනි එකට දත්ත ඇතුළත් කරන TH එකෙන් name කියන ටැග් එක name කියන නම දැම්ම අපි TH එකේ ශීර්ෂයකට. ඊට පස්සේ age කියලා තව ශීර්ෂයක් ගත්තා. අය address කියලා තව ශීර්ෂයක් ගත්තා. ඒ තුන හරි. ඊට පස්සේ ඒක close කරා. අපිට තව ඕන තව දාන්න පුළුවන්. නැත්නම් අපි දැන් අපි close කරා close කරලා තව TR එකක් ගත්තා. තව TR එකක් ගත්තේ තව page එකක් add කරන්න. තව page එකක් add කරා. අපි ඒකට නම් ටික දාලා data ටික දැම්මා. තේරුණාද? අපි දැන් name age address තුන add කරලා ඉවරයි. තේරුණාද? හරිද? තේරුණාද දැන් දත්ත දාපු විදිය? TR එක TH එක TD එක යූස් කරපු විදිය තේරුණාද? තේරුණා. හරි. අද අනිත් කට්ටිය තේරුණාද? හරි. ඊට පස්සේ ඉස්සරහට යන් එහෙනම් තේරුන්නේ නැහැ. හරි. අය කියනවා. හරි. අය කියලා දෙන්න. හරි. හරි. අපි ටේබල් එක පටන් ගද්දි පටන් ගන්නෙ ටේබල් බෝඩ් කියන ටැග් එකකින්. ටේබල් බෝඩ් කියන එකට අපිට ඕන සයිස් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ බෝඩ් එක තමයි වෙනස් වෙන්නේ. අපි දැන් 1 එක දැම්මොත්
ටේබල් බෝඩ් එක වදින්නේ එකකින්. බෝඩ් එක එකයි. දෙක දැම්මොත් බෝඩ් එක දෙක. තුන දැම්මොත් තව ටිකක් තද වෙනවා. හතර එකයි. දැක්කද බෝඩ් එක මම 7 දාලා තියෙන්නේ. බෝඩ් එක ලොකු වුණා නේද? බෝඩ් එක වැඩි වෙනවා. ඊට පස්සේ TR කියලා ටැග් එකක් තියෙනවා. TR එකකින් වෙන්නේ වගුවට පේලි ඇඩ් කරන එක. TR එකකින් වෙන්නේ වගුවට පේලි ඇඩ් කරන එක. මම දැන් TR කියන ටැග් එක දැම්මා. හරිද? TR ටැග් එක දාලා ඒක ක්ලෝස් කරන්නත් ඕන. හරි. TR එකෙන් පස්සෙම TH කියන ටැග් එක දැම්මා. ඒ TR එකෙන් පස්සේ TH කියන ටැග් එක දැම්මා. වගුවට ශේෂ්ත්‍ර එකතු කරන්න. ශේෂ්ත්‍ර. ඒ කියන්නේ තීරු නේමි. තීරු නේම් එක ඇඩ් කරන්න. තීරු නේම් එක ඇඩ් කරන්න මොකක්ද දැම්මේ? TH. ටේබල් හෙඩ් එක. ටේබල් හෙඩ් එක මම දැම්ම නේම් කියලා. ඊට පස්සේ TH එක ක්ලෝස් කරා. හරිද? හරිද? ඊට පස්සේ TH දාලා නේම් කියන එක අපිට මේ පළවෙනි එක ශ්‍රේෂ්ඨ නාම තීරුණ නේම් එකට එන්න ඕන නේම් කියන එක. නේම් කියන එක අපි ටයිප් කරලා TH කියන එක ක්ලෝස් කරා. ඊට පස්සේ ඊළඟ ශ්‍රේෂ්ඨයට යන්නේ. ඒ තීරුවේ තියෙන ශ්‍රේෂ්ඨවට වෙන් කරන්න තමයි TH ගන්න. හෙඩ් එක. ඊට පස්සේ ඒජ් එක ඇඩ් කරා. ඊට පස්සේ ඇඩ්‍රස් එක. අර TH එකෙන් වෙන්නේ හෙඩ් එක. පබ්බට අදාළ හෙඩ් එක ඇඩ් කරන තමයි TH කියන ටැග් එක ගන්න. තව අපිට ඕන නම් ඇඩ් කරන්න පුළුවන් TH දදා පල්ලෙහාට ඇඩ් කරන්න පුළුවන්. ඒ ඔක්කොම හරහට ශ්‍රේෂ්ඨ විදිහට ඇඩ් වෙනවා. ඊට පස්සේ මේ පේලිය ඉවරයි නම් අපි ඒ TR එක ක්ලෝස් කරනවා. ඒ පේලිය ඉවරයි නම් TR එක ක්ලෝස් කරනවා. ඊට පස්සේ තව පේලියක් පටන් ගන්න තව TR එකක් දානවා. තේරුණාද? අර පේලිය ඉවර වෙලා TR එක ක්ලෝස් කරලා තව පේලියක් පටන් ගන්න තව TR එකක් දානවා. ඒ TR එක දාලා ඒකට දත් ඇතුළත් කරන TD වලින් මේ ඇතුළත් කරන ටේබල් එකට data. අපි කලින් ඇඩ් කරේ ටේබල් එකට head එක. දැන් ටේබල් එකට data. දාන්න TD. TD කියන ටැග් එක ඇතුළේ තමයි data ඇඩ් කරන්නේ. සුදම් 16 අනුරාධපුර. ඒක දාන්නෙත් පේලියෙන් පේලිය යටට නෙමෙයි ශ්‍රේෂ්ඨ පළවෙනි ශ්‍රේෂ්ඨයට තීරුවට දාලා ඊට තමයි ඊළඟ තීරුවට දාන්නේ. ඊට පස්සේ ඊළඟ තීරුවට. තීරුවට දාන තමයි TD TH ගන්නෙ. පේලි ගන්න තමයි TR ගන්න. තේරුණාද? පේලි ගන්න TR ගන්නවා. තීරු ගන්න නම් තීරු ගන්න හෙඩ් එක නම් TH හෙඩ් එක නම් data දාන්න නම් TD දාන්න data දාන්න නම් TH ගන්න හෙඩ් එක දාන්න. තේරුණාද? කොයි තේරුණාද කියපේ කොහොමද? චරිත මල්ලි තේරුණාද? තේරුණා නැද්ද? තේරුණානේ? හරිනේ. TR එකෙන් පේලි ගන්න එක මුල්ම ටේබල් බෝඩ් එක දාලා පටන් අරන් ඊට පස්සේ TR එකෙන් පේලි ගන්නවා ශේෂ්ත්‍ර ගන්න මාතෘකාව දාන්න ශේෂ්ත්‍ර ගන්න නම් TH දානවා දත්ත දාන්න ඕන ශේෂ්ත්‍ර ගන්න නම් TD දානවා හරිනේ හරි ඊට පස්සේ ටේබල් එක හරි එහෙම තමයි ඊට පස්සේ ඔහොම ඇඩ් කරන්න තියෙන්නේ අපි දැන් මේක කරම දාමුද මොකද්ද කෝල් ස්පෑන් එකයි රෝ ස්පෑන් එකයි කෝල් ස්පෑන් කියන්නේ මොකද්ද කෝල් ස්පෑන් කියන්නේ මොකද්ද හරි දැන් කෝල් ස්පෑන් කියන්නේ මොකද්ද තව රෑ වෙනව ඈ කෝල් ස්පෑන් කියන්නේ කොලම් එකතු කරන්නේ හරි කෝල් ස්පෑන් කියන්නේ කොලම් එකතු කරන්නේ කොහොමද ඒක දාන්නේ දැන් මට ඕන ඒජ් කියන එකයි ඇඩ්‍රස් කියන එකයි දෙක එකතු කරන්න
H කියන එකයි address කියන එකයි දෙක එකතු කරන්න. H කියන එකයි address කියන එකයි දෙක එකතු කරන්න. කොහොමද මන් දාන්න ඕනේ? මෙතන TH කියන තැනට දාන්න ඕනේ මොකද්ද? calls span. calls span දාලා එතන දාන්න අගයක්. ඒ අගය මොකද්ද? අපිට ශේෂ්ත්‍ර කීයක්ද එකතු කරන්න ඕනේ කියන එක. calls span කියන්නේ කොලම් එකතු කරන්න. කොලම් කියන්නේ ශේෂ්ත්‍ර. ශේෂ්ත්‍ර එකතු කරන්නේ. එතකොට අපිට කීයක්ද එකතු කරන්න ඕනේ කියන එක දාන්න ඕනේ. මොකක්ද ඒක? තේරුණාද? දැන් අපි දැන් බලන්න මුලින් ඉඳන් TR එක දාලා අපිට හෙඩ් එකක් දාන්න ඕන. හරිද? හෙඩ් එක දාන්න ඕන නම් TH එකෙන් තමයි හෙඩ් එක දාන්නේ. හෙඩ් එක දාලා ඊපස් ඊළඟ ශ්‍රේෂ්ඨ දාන්න TH කෝල් ස්පෑන් සමානයි දෙක දැම්මා. ඒ කියන්නේ ඊළඟට තියෙන ශ්‍රේෂ්ඨ දෙකම එකතු කරලා ඒ දෙකටම දාන්න කියලා ඒජ් එක කියන එක. කෝල් ස්පෑන් එකෙන් කියන්නේ මොකද්ද? කොලම් එකතු කරන්න. ඒ කියන්නේ තීරු දෙකක් එකතු කරන්න තමයි කෝල් ස්පෑන් ගන්න. මේ කෝල් ස්පෑන් සමානයි උඩු කොම ඇතුලේ දාන්න ඕන ඒ කියන්නේ ශේෂ්ත්‍ර කීයක්ද එකතු කරන්න ඕන කියන එක. ශේෂ්ත්‍ර කීයක්ද එකතු කරන්න ඕන කියන එක දාන්න ඕන. ශේෂ්ත්‍ර කීයක්ද එකතු කරන්න ඕන කියන එක දාන්න ඕන මේ උඩු කොම ඇතුලේ. TH call span. තේරුණාද? අපිට TD එකටත් call span දාන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? call span කියන්නේ කොලම් එකතු කරන්න ගන්න. TH call span. ඊට පස්සේ row span. row span. ඒක කොහොමද දාන්නේ? මට ඕන 16 17 කියන එක. එතකොට මම මෙතන TH කියන TD කියන තැනට දානවා rows span. rows span. row කියද්දි මෙතන වැඩ තියෙන ස්පේස් සමානයි දෙක. තේරුණාද ඒක? නැද්ද? row span එකෙන් කරන්නේ පේලි දෙක එකතු කරන්නේ. call span එකෙන් කරන්නේ පේලි දෙක එකතු කරන එක. call span sorry call span වලින් කරන්නේ තීරු දෙක එකතු කරන එක. row span වලින් කරන්නේ row දෙකක්. ඒ කියන්නේ row දෙකක් කියන්නේ මොනවද? පේලි දෙක එකතු කරන එක. තේරුණාද? TD row span සමානයි දෙක. අපිට කීයක් එකතු කරන්න ඕනේ කියන එක දැම්මා. අපි මෙතන දැන් 3 දැම්මොත් 3ක් එකතු වෙනවා. 3ක් එකක් වෙනවා. පල්ලෙහාට තිබ්බ පේලි 3ක් එකක් වෙනවා. තේරුණාද? පල්ලෙහාට තිබ්බ පේලි 3ක් එකතු වෙනවා. row span දැම්මොත් call span දැම්මොත් හරහට තියෙන පේලි හරහට තියෙන කොලම් කියන්නේ තීරු කීපයක් එකතු කරනවා. තේරුණාද? call span row span කතාව. call span එකයි row span එක. call span එකෙන් කරන්නේ තීරු එකතු කරනවා. row span එකෙන් කරන්නේ පේලි එකතු කරනවා. call span එකෙන් කරන්නේ තීරු එකතු කරනවා.
රෝස් පෑන් එක ගන්න පේලි එකතු කරනවා. තේරුණාද? රෝස් පෑන් කතාව. කෝල්ස් පෑන් රෝස් පෑන් කතාව තේරුණාද? නැද්ද? තේරුණාද නැද්ද? හරිනේ. හරි. අපි කතා කරා ටේබල් එකේ කොහොමද කෝඩ් එක එන්නේ, ටේබල් එක කොහොමද ඇඩ් කරගන්නේ කියන එක. ඊට පස්සේ අපි බලමු ලිස්ට්. ලිස්ට් ගත්තාම ලිස්ට් වර්ග තුනක් තියෙනවා. ලිස්ට් වර්ග තුනක් තියෙනවා. මොනවද ලිස්ට් වර්ග තුන? මොනවද තියෙන ලිස්ට් වර්ග තුන? මොනවද තියෙන ලිස්ට් වර්ග තුන? OL හරි. order list, unordered list, description list. ඊට පස්සේ අපි මුලින්ම බලමු order list කියන එක. ටේබල් එක ක්ලෝස් කරලා හරි. ඒකෙන් පස්සේ order list එක පටන් ගන්න මුල්ම ටැග් එක මොකක්ද? order list එක පටන් ගන්න මුල්ම ටැග් එක මොකක්ද? order list එක පටන් ගන්න මුල්ම ටැග් එක මොකක්ද? හරි. OL. අනිත් අය කියන්නේ අනිත් කට්ටියත් කියන්නේ මොකද්ද? පටන් ගන්න ටැග් එක කට්ටිය. අනිත් කට්ටිය කියන්නේ මෙසේජ් එකක් දාන්න chat එකට. හරි. OL. හරි. OL එකෙන් තමයි පටන් ගන්නෙ. එතකොට OL එකෙන් පටන් ගන්න මොකක්ද උනේ? හරි. ඒකයි OL ටැග් එකෙන් පටන් ගන්නෙ. OL ටැග් එකකින් OL ටැග් එකෙන් පටන් ගන්න. OL type සමානයි උඩුකමා දාන්න ඕන. උඩුකම ඇතුලේ තමයි ලියන්නේ. type එක කියලා යන්නේ OL list එක කියලා කියන්නේ පිළිවෙලට තියෙන එක. කියන්නේ යම්කිසි පිළිවෙලකට සකස් කරන ලද ලිස්ට් එකක්. එතකොට ඒක 1 2 3 4 දාලා පිළිවෙලට තමයි තියෙන්නේ. නැත්නම් 1 2 3 4 දාන්න පුළුවන්. නැත්නම් රෝම ඉලක්කම් වලින් කැපිටල් සිම්පල් වලින් දාන්න ලියන්න පුළුවන්. නැත්නම් ඉංග්‍රීසි අකුරු වලින් A B C D වලින් ඒකෙන් පිළිවෙලට දාලා ලියන්නත් පුළුවන්. හරිද? එතකොට අපි බලමු මොනවද තියෙන ලිස්ට් එක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. ටයිප් සමාන අපි දාමු 1. ටයිප් සමාන 1 දැම්මා. හරි. ඊට පස්සේ OL වලින් පස්සේ ලිස්ට් එකක් නේ. මේකේ එකේ ඒ කියන්නේ දැන් ටයිප් එක තමයි අපි ඇඩ් කරේ. ටයිප් එකෙන් පස්සේ ලිස්ට් එකට එන්න ඕන ටික තමයි දාන්නේ. ඒක දාන්නේ ලිස්ට් කියන ටැග් එක ඇතුලේ. හරිද? Apple. දැක්කද? මෙතන අප්ඩේට් වෙනවා 1. 1 දාලා Apple කියලා තියෙනවා. දැක්කද? Apple. ඊට පස්සේ තව එකක් ඇඩ් කරනවා නම් ඒ ටැග් එක ලිස්ට් කියන ටැග් එක තමයි ඇඩ් කරන්න ඕනේ. එතකොට ඒක orange 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 හරිනේ අකුරු හරි. orange. ඊට පස්සේ ලිස්ට් කියන එක ඊළඟ ටැග් එක ලිස්ට් ටැග් එකේම ඇඩ් කරන orange mango. හරිද? දැන් 1 2 3 කියලා පිළිවෙලට apple orange mango ආවා. තේරුණාද? හරි. ඊට පස්සේ OL ටැග් එක ක්ලෝස් කරන්න ඕන. හරිද? මොකද්ද ප්‍රශ්නේ chat එකේ? බනානා. හරිද? ඊට පස්සේ OL ටැග් එක ක්ලෝස් කරනවා. ඊට පස්සේ අපි තව උදාහරණයක් ගත්තොත් අයෙත් එන්න ඕන කොහොමද? අයෙත් එන්න ඕන OL එකෙන් තමයි පටන් ගන්න. අයෙත් ඕඩ් ලිස්ට් එක අපි try කරමු. OL OL එක දැම්මා. ඊට පස්සේ OL type සමානයි. අපි දාමු capital A දාමු අපි. capital A type සමානයි sorry. දානකොම type සමානයි සමාන දාලා උඩුකම ඇතුලේ තමයි ලියන්න ඕන type එක. ඒ හරිද? ඊට පස්සේ list මනෙන්නේ list කියන එක අපි දාමු Apple. ඊට පස්සේ
ඇපල් ඊට පස්සේ මැන්ගෝ ඊට පස්සේ ආයෙත් ලිස්ට් මැන්ගෝ ඔරේන්ජ් දැක්කද බලන්න ABC කියලා දාලා පිළිවෙලට ඇපල් මැන්ගෝ ඔරේන්ජ් පිළිවෙලට අය හැදුනා ටයිප් සමාන A දැම්ම හින්දා A අකුරේ ABC පටන් ගත්තා මෙතන ටයිප් සමාන 1 දාපු හින්දා 1 2 3 විදිහ පටන් ගත්තා අපිට පුළුවන් වුණා සිම්පල් ABC දාන්න රෝම ඉලක්කම් වලින් දාන්න පුළුවන් හරිද මේකේ පටන් ගන්න OL වලින් පටන් ගන්නවා හරි OL order list කියන්නේ OL දාලා type සමාන 1 2 ඕන එකත් එක එකෙන් තමයි දාන්න එක නැත්නම් capital A simple A එහෙම දාලා list කියන්නේ LI list දාලා apple list එකට එන්න ඕන ටික මෙහෙම පිළිවෙලට දාන්න එතකොට පිළිවෙලට ඔක්කොම ටික ඇඩ් වෙනවා හරිද මේකත් OL type සමාන A දැම්මේ අපි ඊපස්සේ list වලින් මේ ටික ඇඩ් කරගෙන යනවා ඊට පස්සේ OL කියන එක close කරන්න ඕන close කරා හරිද OL list එක තේරුණාද හැමෝටම තේරුණාද chat එකට දාන්න තේරුණාද කියලා OL order list එක තේරුණාද ඊළඟට යන්න කලින් කියන්න order list එක තේරුණාද ඔව් හරි අනිත් කට්ටියත් කියන්න තේරුණා නේද හරි තේරුණා හරි හරි ඊට පස්සේ අපි යන් unknown list එක කොහොමද පටන් ගන්නෙ ආරම්භක tag එක මොකක්ද unknown list එකේ ආරම්භක එක මොකක්ද unknown list එකේ ආරම්භක tag එක මොකක්ද unknown list එකේ හරි jewel හරි jewel OL වෙනුවට මේකේ තියෙන්නේ මොකද්ද jewel වලින් පටන් ගත්තා හරි ඊට පස්සේ මෙතන තමයි type එක මේකේ තියෙන්නේ මොනවද disk තියෙනවා circle තියෙනවා square තියෙනවා හරිද ඒ තුන විතරයි මේකේ තියෙන්නේ disk circle square හරිද jewel type සමානයි අර වගේම තමයි type සමානයි ඊපස්සේ උඩුකමා දාලා ඒක ඇතුලේ තමයි ලියන්න මොකද්ද දාන්න කියලා disk අපි disk කියලා ලියමු ඊට පස්සේ අර වගේම මොකද්ද tag එක list කියන tag එකම තමයි ඒකේ තමයි අපි දාන්න ඕන Apple බලන්න මේක ඒකේ ඩොට් එක වදින ඩිස්ක් ඩොට් එකක් වදින්න. එතකොට මේක ආයෙ ගත්තොත් ලිස්ට් දැම්මොත් Apple mango ඊට පස්සේ ආයෙ තව එකක් අපි ගත්තොත් ලිස්ට් mango orange හරිද බලන්න ABC වගේ නෙමෙයි තියෙන මේක ඩොට් Apple mango orange හරිද හරි තේරුණානේ අරකේ OL වෙනුවට මේක දාන්නේ UL ඊට පස්සේ ලිස්ට් කියන එක අරකෙත් එකයි මේකෙත් එකයි හරිද තව එකක් උදාහරණයක් බලමු මේක UL close කරා හරි ඊට පස්සේ දැන් IUL එකක අපි පටන් ගන්නවා UL type සමානයි අපි දාමු circle එතකොට ඊට පස්සේ මොකද list හරි list කියන එක ඇතුළේ තමයි එන්න ඕනේ ඊට පස්සේ අපි list කියන එක දැම්ම අය mango හරි ඊට පස්සේ තව list එකක් අපි add කරමු ඒකට දාමු mango orange හරිද orange බලන්න දැන් circle තියෙන්නේ apple mango orange හරිනේ ඒක තේරෙනවද UL එකේ unordered list ඒ කියන්නේ ඒක පිළිවෙලක් නැහැ OL list එකේ පිළිවෙලක් තියෙනවා මේකේ පිළිවෙලක් නැහැ ඩොට් තිබ්බ කියලා පිළිවෙලක් හොයාගන්න බෑ නේද හරි තේරුණාද ඒක කමෙන්ට් එකක් දාන්න chat එකට දාන්න මැසේජ් එකක් තේරුණාද කියලා කො තේරුණාද කියන්න බලන්න ඔක්කොම ඔය කට්ටිය නිදිද
කෝ දාන්නකො කට්ටිය. චමිතකෝ තේරුණාද? තේරුණාද? කෝ නිදිද? චැට් එකට දාන්න මැසේජ් එක. ඔව්. හරි. තේරුණානේ? හරි 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 හරි. තේරුණා. හරි. ඊට පස්සේ UL හරි. ඊට පස්සේ description list. description list එකට මොකක්ද දාන්න මේ ටැග් එක ආරම්භ ටැග් එක? මොකද්ද? chat එකට දාන්න මොකද්ද description list එක මොකද්ද පටන් ගන්න ආරම්භ ටැග් එක මොකද්ද කියලා? මොකද්ද description list? මොකද්ද? DL. හරි DL. ඉදිමතේ දින කට්ටිය යන්නේ DL. DL. DL type සමානයි එය මුකුත් නැහැ. DL type සමානයි එය මුකුත් දාන්නේ නැහැ. DL එක පටන් ගත්තා. හරි. ඊට පස්සේ මේකේ මොකද DL? DL එකෙන් පටන් ගත්තා. හරි. ඊට පස්සේ මේක ලියන්න මොකක් හරි මාතෘකාවල් ලියලා ඒක යටතේ එක්සැම්පල් කරුණු ලියනවා වගේ තමයි මේකේ ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එක කියන්නේ. කියන්නේ එකක් ලියලා ඒක යටතේ තමයි අනිත් ඒවා ලියන්නේ. හරිද? දැන් මාතෘකාව දැන් DL එකෙන් පටන් ගත්ත එක හරි. මේ ලිස්ට් එක පටන් ගන්න DL එකෙන්. ඊට පස්සේ DT කියලා එකක් තියෙනවා. DT එකකින් කරන්නේ ඒ කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එක දාලා මාතෘකාව නැත්නම් විස්තරය ලියන්නේ ඒක. හැඳින්වීම ඒ මොකක්ද කියලා හඳුන්වන එක ලියන්නේ DT යටතේ. DT මතක තියාගන්න. DT කියන ටැග් එක යටතේ තමයි DT කියන ටැග් එක යටතේ තමයි ලියන්නේ මොකද්ද හඳුන්වන එක කියලා. තේරුණාද? මොකද්ද කොහොමද දන්නවද? ඉතින් තේරෙනවද කියලා heading 1 heading 1 බලන්න heading 1 කියලා එක ටයිප් වුණා. හරි. ඊට පස්සේ මේක යටතේ ලියන එකට. ඒ කියන්නේ මේක මාතෘකාවන එක යටතේ ලියන අන් කොටස් වල ලියන්නේ මොන ටැග් එකේද? DD කියන ටැග් එකේ. DD කියන ටැග් එකේ. හරිද? DD. ඒකට ලියන මම example 1 බලන්න heading 1 කියන එක යටතේ example 1 කියන එක යටතේ තමයි ලියුනේ. පොඩ්ඩක් අහට වෙන්න මැදට වෙන්න example 1 කියලා ලියුණා. දැක්කද? ඒක තමයි DD දාන ටැග් එකකින් දාලා ලියන්නේ. ඒකට DD ටැග් එකකින් දාලා ලියනවා. තව එකක් ලියමු example 2. දැක්කද? හරිනේ තේරුණානේ? හරි DL. DL එකෙන් පටන් ගත්ත හරි එක ටයිප් කියලා එකක් එන්නේ නැහැ. DT එකෙන් අපි අයිත මේ හැඳින්වීම දානවා ඒකෙන් ඊට පස්සේ DD එකෙන් දානවා විස්තරය. තේරුණාද? හරි. තව එකක් බලමු අපි. ඊට පස්සේ DL එක ක්ලෝස් කරා. පස්සේ තව DL එකක් මම දා ගන්නවා. DL එකක් දාලා DT එකක් දානවා. DT එකෙන් මම දානවා heading 2 heading 2 ඊට පස්සේ ක්ලෝස් කරා. ඊට පස්සේ DD කියන ටැග් එක ඇතුලේ ලියනවා මොකද්ද? example 1 තව එකක් example එකක් දානවා මොකද්ද කොහමද දාන්නේ? DD කියන ටැග් එක ඇතුලේ example 2 තේරුණාද? බලන්න ඒකත් ලස්සන තියෙනවා heading 1 එක ඇතුලේ example 1 2 heading 2 එකේ example 1 2 දැක්කද? DL එකෙන් පටන් ගන්න DT එකෙන් head එක දැම්ම ඊට පස්සේ විස්තර කරනවා DD එකෙන් දානවා. තේරුණාද විස්තරාත්මක ලැයිස්තු? description list තේරුණාද? හැමෝටම chat එකට දාන්න තේරුණා නම් තේරුණා කියලා. තේරුණාද? තේරුණාද? OL හරිනේ? හරි. ඔය අය මුන් කියන මුලින්ම පොඩ්ඩක් OL type සමානයි 1 කියලා දාලා ඒක පිළිවෙලට තියෙනව ලියන OL type සමානයි 1 දාලා එකනම් A B දාන්න පුළුවන්. ඊට පස්සේ list නම් හැම එකම list එනවා. unordered list OL list එකම දෙකම list එන්නේ. ඊට පස්සේ OL වෙනකොට UL එනවා. unordered list එකේ type සමානයි අරකේ තිබ්බ type එක නෙමෙයි UL වල එන්නේ. disk circle
ස්කෑ කියන තුන තමා තියෙන්නේ unknown ලිස්ට් එකේ. ඊට පස්සේ DL එනවා description list එකට. description list එක ආරම්භ කරලා ඒක යටතේ තියෙන මාතෘකාව ලිව්වා DT කියලා හෙඩ් එක. ඊට පස්සේ ඒක යට තියෙන අනුමාතෘකා අනු කොටස් ටික ලියනවා DD දාලා. DD එකට තමයි එන්නේ අනු කොටස් ටික. තේරුණාද? හරිනේ. එතකොට ලිස්ට් තුන තේරුණාද කියන්නේ හැමෝම chat එකට දාන්න. ලිස්ට් තුන තේරුණාද හැමෝටම? ලිස්ට් තුන තේරුණාද හැමෝටම? chat එකට දාන්න. හරි. තේරුණාද? හරි. කොහොම නිදිද? නෙත්නික තේරුණාද? 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 හරි. තේරුණානේ? හරි. හරි. එතකොට මේ ටික තමයි තියෙන්නේ ඕලෙවල් සිලබස් එකේ ඔය ටික ටේබල් ටික හරි ලිස්ට් එක හරි ඔය ටික තමයි තියෙන්නේ. බෝඩ් එක තමයි මතක ටික ටික මතක තිබ්බනම් මේ පේපරේ ගියමක් ගන්න පුළුවන් හිස්තැන් පුරවන්න නැති තියෙන්නේ. තව එකක් කියන්න ඕන. ඉස්සෙල්ලා මම බැලුවා නේද මොකද්ද මොකද්ද කමෙන්ට් එකක් දාන්න කොහොමද HTML වල කියලා. කමෙන්ට් එකක් දාන ටැග් එක එන්නේ මෙහෙම. මේක දාලා විශ්මාදී ලකුණයි අඩු කිරීම වගේ ටික දාලා අන්න මේකේ. එතකොට දැක්කද කමෙන්ට් එක දාන්න. ඒකට කමෙන්ට් එක කියන්නේ තමන chat එක කරාට chat එක නෙමෙයි මේ කමෙන්ට් එක කියන්නේ chat එක නෙමෙයි. කෝඩ් ලියන මේ software එකේ අපිට පේන කොටස. අපිට ප්‍රෝග්‍රෑමර්ට පේන කොටසේ අපිට මොකක් හරි පහසු සඳහා මොකක් හරි කරුණක් නෝට් එකක් දාගන්නවා වගේ දෙයක තමයි මේක යොදා ගන්න. කමෙන්ට් එකක් දාන්න. මේක කොහෙවත් වෙබ් පේජ් එකේ සඳහන් වෙන්නේ නැහැ. අපිට විතරයි පේන්නේ. තේරුණාද? මේ කොටස අපිට විතරයි පේන්නේ. මේකේ මුකුත් සඳහනක්වත් නැහැ මේක දැන් මේක සම්බන්ධයෙන් නේද? ඒ කියන්නේ අපිට විතරයි පේන්නේ. අපේ පහසුවට දාගන්න කමෙන්ට් එක නැත්නම් මොකක් හරි නෝට් එකක් දාගන්න තමයි මේක යූස් කරන්නේ. ඒකට ඒකෙන් වෙබ් පේජ් එකට කිසිදු බලපෑමක් නැහැ. තේරුණාද? අද කරපු ටික කොහොමද? තේරුණාද නැද්ද? හැමෝම දාන්න chat එකට තේරුණාද නැද්ද කියලා අද කරපු කොටස. කවද්ද අපි ආයේ තියරි ක්ලාස් එක තියෙන්නේ? අය අපිට කරන්න තියෙන්නේ කවද්ද? සිකුරාදානේ. සිකුරාද කීයටද? අපි තියනවා කිව්ව අලුතෙන් ටයිම් එක. ඉස්කෝලේ පටන් ගත්තත් එක ටයිම් එක වෙනස් කරගත්තා. දෙකයි තියෙන්නේ. හරි. එතකොට සෙන්සුරාදා සිකුරාදා 2:00ට හම්බෙමු. හරිද? මේකයි. මේ ටික තමයි තියෙන්නේ ඔරල් ICT HTML වල ටිකට. මේ ටිකයි ඔය ටික තමයි. ඉක්මනට මතක් කරගෙන ගිය ප්‍රැක්ටිකල් ටික වගේ පොඩ්ඩ මතක් කිරීමක් විදියට. මොකද අපි පාස් පේපර් කරලා තීර ටිකත් ඉවර නිසා ප්‍රැක්ටිකල් ලෙසන් එක විදියට තමයි දැන් මේ උලක්නේ හරිනේ ඔක්කොම දිරනවා නේද? හරි හරි. 12:42යි. ටෝල් එක ගත්තනේ. දැන් හරි 12:42 වෙනකන් එකයි. 12:42 වෙනකම් කරන්න වුණා. හමාරියද? කමක් නැහැ. අවුලක් නැහැ. හරි. එහෙනම් අදට ඉවරයි. අවුලක් නැහැ තේරෙනවනේ. එහෙනම් සෙනසුරාදා සිකුරාදා හම්බෙමු. good night. good night. අවුලක් නැහැ. හරි. තේරුණානේ? good night.